ඉතරම තියෙනවා ලස්සන දෝරුකක් වල වැඩ ඉන්නවා අපමහා තථාගත වූ බුදුරජාණන් වහන්සේ සමාධි ප්‍රතිමාවෙන් ඒක හදලා දෙන්නේ සිතු ගැටයක් නිර්මාණ අධිපති මදු අයියා එයා ලස්සන වැඩකාරයෙක් ඒකටත් ගල්කුඩු ආලේප කරලා තියෙන ටියුබ් එකමාරක ගල්කුඩු ඒ සම්පූර්ණම කෝඩුවෙන් ගිහිල්ලා තියෙනවා එතනින් පල්ලෙහාට එනකොට මේ ලස්සන ධර්ම කුටිය තුල ඉන්නවා අපමහා තථාගත වූ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ප්‍රතිමාව එතකොට උඩ ඉඳලා බක්පදස්ස දෙවියෝ ලෝකයේ හදලා ගහලෝක වර්ගාතරු හදලා ඉර හදලා ලෝකයේ පිළිවෙලා ලෝකයේ සමාජය පුරා බුද්ධ ධර්මය පිළිවෙලා බුදුහාමුදුරුවෝ බුදු වෙලා උන්වහන්සේ පිරිනුවක් පෑවන පස්සේ මෙතන පල්ලෙහා දිනන නෙළුම් මලක් මේක සම්පූර්ණයෙන්ම ඇරෙනවා වැහෙනවා යාන්ත්‍රිකයෙන් යන්නේ ඉතින් මෙතන කියන ඔයාලා කවදාවත් යන්නට අකමැති අපි එහෙම යන්නේ කියලා පිට කරන නිවය එහෙම නැත්නම් අපාය එතකොට අර හැදුණු ලෝකය බුද්ධ ධර්මය හරහා සමාජයේ ක්‍රියාත්මක වූ ලෝකය නැවතත් මේ අපාය හරහා පිළිබිඹු වෙන්නේ බොහෝ ලෝකය නැති වෙනවා වගේ. එතකොට මේ කතාවස්තුවේ සම්පූර්ණ ඔබසිත අගට කියන්නේ හැදුණු ලෝකය වර්තමානයේ අපි ඔයාලමම ඉපදුණු ජීවත් වෙන ලෝකය පස්සේ පල්ලෙහාට ආවට පස්සේ නැති වෙන ලෝකය. අටලෝ දහම කියාපාන කතාවක් තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ යටින් යන පාදම අඩි 15ක කවාකාර දෙලුම් වල මේකේ සිදුවත් කුමාරයා වැඩ ඉන්නවා. එතකොට නැති වුණු ලෝකය බුද්ධ ධර්මයේ කවදාවත් ලෝකේ නැති වෙන්නේ ලංකාවේ ඒක බුද්ධ ධර්මයේ අපි වැඩිපුර මිනිසුන් පිරිසක් ඉන්න අපි අනිත් ආගම් වලට නිගායක් කරන්නේ නැහැ. අපි ගිහිලා දැන් තියෙන්නේ ලංකාවේ ගිනස් වාර්තා පොතේ නම තියලා තියෙන්නේ හොරම්පැල්ල නවලෝකහන්දියේ කියන ගමෙන් නිර්මාණය වුණු ලස්සනම සහ පළලින් උසින් වැඩි ලංකාවේ ලෝකයේ අංක 1ම පහන් කූඩුව මේක. ඊට පස්සේ ඔයාලා කූඩුව නරඹලා මේ පිටවීමේ දොරටුවෙන් එළියට යනකොට ඔයාලා සාමාන්‍ය පහන් කූඩුවක එළියට ඇවිල්ලා කූඩුව නරඹලා එළියට ගිහිල්ලා ගෙදර යනවා. මේක එහෙම නෑ. අපි අවුරුද්දයි මාස දෙකක් වැඩ කරපු වැඩ භූමිය කෞතුකාගාරයක් විදියට ඔයාලට හදලා දිනවා. පුංචි දරුවෙකුට මොකක් හරි අධ්‍යාපන කටයුත්තකට එයාලගේ ශක්තියක් වෙන්න පුළුවන්. නැත්නම් මේ වගේ පහන් කූඩුවක් නිර්මාණය කරන්නට එයාලට පුංචි හරි ඕදනක් සටහනක් ඔළුවට ගන්න පුළුවන්. එතන අපි නියෝජිතෙක් ඉන්නවා. එයාලා ඒ ගැන කතා කරනවා. අපි අවුරුද්දයි මාස දෙකක් වැඩ කරපු වැඩ භූමියේ කැටයක් තියෙනවා. එතන අපි අතින් හදපු නියන් තියෙනවා. හතුරු ගම් මෝටර් පෑස්සර් කොට ඒ සියලුම දේ ඒ කෞතුකාගාරයේ ඇතුලේ තැන්පත් කරලා තියෙනවා. ඔයාලට යනකොට ඒක නරඹගෙන යන්න පුළුවන් සහ අපේ නියෝජිත